ඛනිජ තෙල් මිල ඉහළ යාම ලෝකයේ අනෙකුත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද තදින්ම බලපානවා. විවිධ අවස්ථාවල තෙල් මිල ගණන් ඉහළ ගියද මෙවර තෙල් මිල ඉහළ යාම කවුරුත් අපේක්ෂා නොකළ ආකාරයට සිදුවීම නිසා ගැටලු රසක් ඇති වී තිබෙනවා. මෙවර තෙල් මිල ඉහළ යාමේදී පෙට්‍රල් හා ඩීසල් මිලට අමතරව භූමි තෙල් මිල 130කින් ඉහළ යාම හේතුවෙන් භූමි තෙල් උපයෝගී කර ගනිමින් සිදු කරන යාන්ත්‍රික බෝට්ටු දීවර කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. මීගමුව වෙරළ තීරයේ පමණක් එවැනි යාත්‍රා 2200ක් පමණ දෛනිකව සිය රාජකාරියේ නියැලෙන අතර එමගින් ශ්‍රජුවම යැපෙන පවුල් සංඛ්‍යාව 4000කට ආසන්නයි. 2006 වසරේදී රුපියල් 3750ක පැවති භූමි තෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර දෛනිකව එක් යාත්‍රාවක් සඳහා භාවිතා කරන භූමි තෙල් ලීටර ප්‍රමාණය ලීටර් 40ක් 50ක් පමණ වේ. රසා කරන්නේ මොකද අපි මේ සාමාන්‍යයෙන් ටිකක් දුරට ගියාම ඉස්සර 1500කට වගේ තෙල් ගන්න එකට දැන් 3000කටත් වැඩිය තමයි ගන්න වෙන්නේ. සානදාර වගේ තියනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපිට කවුරුත් එරෙන්න එන්නේ නැහැ මිල ඉහළ යාම හමුවේ දීවරෙන්ට පැනනගී ඇති ගැටලු දීවර අමාත්‍යාංශයට ඉදිරිපත් කළද මේ වනතුරු ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන බව දීවරයින් පවසනවා. අපි ඉස්සර රුපියල් 2000ක් නමුත් දැන් අපිට ඒ සඳහා 4000ක් යනවා. ඉස්සර 5000ක මාළි විකුණලා 3000ක් ගෙදර ගෙනියනවා. ඒත් දැන් රුපියල් 2000ක් ගෙනියන්නෙත් ගොඩක් අමාරුයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේ මෙවැනි අදහසක්. දැන්ට මේ රටේ පවතින ඉන්ධන මිල ඍජුව මේ දීවරයන්ට බලපාලා තියෙනවා. ඒ කියන්නේ උන්ගේ එදිනෙදා දීවර කර්මාන්තයට අවශ්‍ය කරන ඉන්ධන මිල ගණන් වැඩි වීමෙන් ඒ අයගේ මූලික නිෂ්පාදනයට දරන ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා. දීවර කර්මාන්තයේ සැලකීමේදී අපේ දැනට මේ මිල වැඩිවීමත් එක්කම මොකද්ද කරන්න ඕනේ, මේ දීවරෙන් ලබා දු සහනය කුමක්ද යන්න පිළිබඳව ඉහළ මට්ටමින් දැනට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් මේ වෙනුවට අරගෙන නැහැ.